Hi friends, welcome back to my YouTube channel. ඉතින් අද විශේෂ තරංගලයක් හදන්න යන්නේ. ඉතින් මම මේකේ මුලින්ම ඔළුව කෑල්ල හදාගත්තා. ඊට පස්සේ යට බැඳගත්තා. හැබැයි මම මෙහෙම දෙයක් උනේ. මම මුලින්ම හදන්න ගියේ නම් කොම්බු සරුංගලයක්. හැබැයි මට පස්සේ හිතුණා මේක පිල් මොනලෙක් හදන්න ඕන කියලා මේකෙන්. ඉතින් දැනට මම ඔය හදන්නේ කොම්බු සරුංගලේ. මොකද මට හරියට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මට විශ්වාසයක් තිබ්බේ නැහැ මේ සරුංගලේ අර වීඩියෝ කරාට මේ ඔක යාවිද කියලා. ඉතින් ඒ හින්දා මම ඒක හරියට වීඩියෝ කරේ නැහැ. වීඩියෝ කරන්න උනේත් නැහැ. ඉතින් මේකේ මෙෂර්මන්ට් ගැන අනේ සෝරි වෙන්න ඕන. මේ මෙෂර්මන්ට් කියන්නේ මට හිතෙන ගානට තමයි ඔය අරගෙන හැදුවේ. ඉතින් ওই විදිහටම මම මේ කොම්බුවේ මුලින්ම හදාගත්ත මගේ අදහසක් තිබ්බේ නැහැ. මොකද පිල් මොනන සරුංගලේ හදන්න ටිකක් අමාරුයි, ගොඩක් ගැට ගහන්න තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ අදහසක් තිබ්බේ නැහැ. හැබැයි පස්සේ YouTube එකේ වීඩියෝ එකක් දකිද්දි මටත් ඇත්තටම ආසාවක් ආවා මේ පිල් මොනන සරුංගලයක් හදලා බලන්න. ඉතින් ওই විදිහට මේ කොම්බුවේ හැඩේ නම් ලස්සනට හදාගත්තා. තාම මම කල්පනාව කරනකම ඉන්නේ. අන්තිමේදී කොහොම හරි ওই විදියට හැදුවා. හැබැයි ඇත්තටම සෝරි වෙන්න ඕන. ඔය හදන වීඩියෝ නම් මට ගන්න බැරි වුණා. ඉන්න ගමන් තමයි යෝග හැදුවේ ඉතින්. මම මෙන්න මෙතනදී මේ මොනරගේ පිළේ අර රවුම් කෑල්ල දාන විදිය පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒක තමයි දැම්මේ. මේකට ගත්තේ මං ගිරටු කෑලි රවුමට හදලා මේ අපේ කිතුල් පිටි වල අර නැට්ට මේ අත්ත කෑල්ලනේ ගන්න පිල් වලට. ඒකේ අයිනින් එක ගැට ගහන ගමන් තමයි මේ මං ඉන්නේ. ඉතින් ඔන්නෝම තමයි ෆයිනල් ලුක් එක පේන්නේ. අපි ඉස්සෙල්ලා අර මම හදපු කොම්බුවෙන් තමයි මේක හැදුවේ. ඉතින් ඔයාලවල සේලම කරලා යවන්න වෙලට ආපු වෙලාවට. ඕන ඉතින් යාළුවනේ පළවෙනි තවට මම හදපු පිල් මොනන සරුංගලේ උඩ යවුවා. ලොකෝට ලස්සනට ඇලෙව්වේ නැහැ. මට ෂුවර් එකක් තිබ්බේ නැහැ යාවේ කියලා. කොහොම හරි ඉතින් සරුංගලේ නම් ගියා. ඉතින් මේ ඇත්තරම මේ අපේ පැත්තේ මොකද කියන්නේ පරිවෙන තවර තමයි මේ වගේ සරුංගලයක් හදලා තියෙන්නේ. මම දැකලා නැහැ මීට කලින් මේ අපේ පැත්තේ පිළිමුණරෙක් යවනවා. මම මේකේ මේ හදන වීඩියෝත් ලොකෝට වීඩියෝ කරේ නැහැ. මොකද මම මුලින්ම හදන්න ගියේ මේ කොම්බුවා. ඊට පස්සේ තමයි මම YouTube එකේ වීඩියෝත් දැකලා මට මේ විදිහට එකක් හදන්න හිතුණා. ඉතින් ඔයාලා ඉස්සරහට ගේන්න ඕන සරුංගල් වීඩියෝ ගැන කමෙන්ට් එකක් දාන්න. මේ වගේ සරුංගලයක් මෙහෙම ගේන්න ඕන කියලා. ඒතකොට මට තව අදහසක් එනවනේ කරන්න. හරි එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා.